හරි අපි අද කැමරා එකකට ඇවිල්ලා ඉන්නේ. ඔයාලට පේනවා මේ කැමරා එක ගන්න තමයි ආවේ. DJI ලගේ අලුත්ම Pocket 4 කැමරා එක. ඉතින් ඔයාලා දන්නවනේ මෙච්චර කාල මම මේ වීඩියෝස් කරන්නේ මගේ ෆෝන් එකෙන් කියලා. මේ වීඩියෝ එක ඔයාලට පේන්නේ ෆෝන් එකෙන් කරන වීඩියෝ එක තමයි. අපි මේක අන්රැප් කරලා බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා. මම වැඩි විස්තර දන්නේ නැහැ. හැබැයි මම ඒකට එක්ස්පර්ට් කෙනෙක් සම්බන්ධ කරගෙන ඉන්නවා. අපි යාගෙන් අහලා බලමු මොනවද විස්තර කියලා. බලන්නකො. මැනුවල් එකයි DJI ළඟින් අපිට හම්බෙන ස්ටිකර් එකයි මේ අපිට මේක දාගෙන යන්න හම්බෙන පවුච් එක ඒකත් අපි බලමු ඊට අරගෙන ඉතින් පවුච් එකක් තියෙනවා මේකේ තමයි ඉතුරු ඔක්කොම තියෙන්නේ නේ මේ විදිහට තමයි පැක් එක එන්නේ මේක තමයි කැමරා එක. මේ ටික තමයි තියෙන්නේ. මේ විදිහට තමයි කැමරා එක එන්නේ. කැමරා එක තියාගන්න මිනි ට්‍රයිපොඩ් එකක් තියෙනවා. DJI Mic 3 කියන එක තමයි මේ කැමරා එකත් එක්ක එන්නේ. wide angle lens එක තමයි මේකේ තියෙන්නේ. ඒකත් අපි එළියට ගමු. wide angle lens එක light එක මේක strap එකක් තියෙනවා mic එක අපිට රඳව ගන්න තියෙන කොටස් දෙක තමයි මේ ක්ලිප් එකක් එනවා ඊට අමතරව මේක ක්ලිප් එක මේක මැග්නට් එක වින්ඩ්ෂීල්ඩ් දෙකක් එනවා
මේ අනිත් එක. දැන් පොකට් 3 එකේ නම් මේක බැටරි එකක් විදිහට නේ ආවේ නේද මම. මේකේ තියෙන්නේ මේ බැටරි එකක් මොකුත් නැහැ. grip එක තමයි. මේක grip එකක් තමයි තියෙන්නේ. මේක අර පොඩ්ඩක් කැමරා එක අර හොඳට හෝල්ඩ් කරගන්න තමයි මේක තියෙන්නේ නේ. මේ ඒ කොටස. මේක මේ මයික් එකේ charging cable එක තමයි මේ තියෙන්නේ. type C විදියට තමයි ඔක්කොම එන්නේ. තව තියෙනවා data transfer කරගන්නයි C to C cable එක. ඔය ටික තමයි තියෙන්නේ නේද? හරි. නෑ කියලා දන්නේ නැති. හරි එහෙනම් අපි කැමරා එක අරන් තියෙන්නේ. දැන් ડોකියුමන්ට්ස් ටිකත් මම සයින් කරා. වොරන්ටි කාඩ් එක ඒ ටික හම්බෙලා තියෙනවා. එනවනේ. මේ